පන්තියේ දානපුත්තේ රචනා පන්තියේ දාද්දී මුලින්ම කරේ රචනා ලියන විදිහ කියලා. ඊට පස්සේ අපි ඔයාලා රචනා ලිව්වයින් පස්සේ රචනා අරන් බෝඩ් එකට අරගෙන ඒවා අපි සාකච්ඡා කරලා අඩුපාඩු හදාගෙන නේද? හොඳට රචනා ලියන්න පුළුවන් මට්ටමට මම ගෙනාවා. ඉතින් දැන් ඔයාලා ඕනම රචනාවක් දුන්නොත් ලියන මට්ටමේ ඉන්නවා. ඉතින් අදත් මම සූදානම් වෙන්නේ රචනාව ගැන කියලා දීලා ඊට පස්සේ රචනා කීපයක් ලියන්න පුරුදු කරන එක. රචනා කීපයක් ලියන්න පුරුදු කරන එක තමයි අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. right. අද ඔන්න අපේ රචනාවේ පළවෙනි මාතෘකාව හැටියට මම දෙනවා. ඔයාලා ලියා ගන්න මේ මාතෘකාව කියලා ලියන්න උත්තර ලියන්න. right. ඒක තමයි මම අහසේ පාවෙන සමුන්දරයක් වෙමි. right. මම අහසේ පාවෙන සරුංගලයක් වෙමි. ඉතින් පුතේ මේක ලියන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න පුළුවන් නේද? ඒ කියන්නේ මම සරුංගලය කියලා හිතලා තමයි මේ රචනාව ලියන්නේ. මම සරුංගලයක් කියලා හිතලා ඒ හැඟීමෙන් තමයි මේ රචනාව ලියන්නේ. මම සරුංගලය කියලා හැඟීමෙන් තමයි දුවේ පුතේ මේ රචනාව ලියන්නේ. right. අපි බලමු. අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. කුඩා දරුවන්ගේ ප්‍රියතම මිතුරා මම වෙමි. ඔන්න ලස්සනයි නේද? පළවෙනි කුඩා දරුවන්ගේ ප්‍රියතම මිතුරා මම වෙමි. ඔන්න අපේ ප්‍රධාන හොඳේ ටික තියෙනවා. මේක. මම කියන යටතේ තමයි මේක ලියන්නේ. ඔන්න අපි ලියුවා ඔක්කොම හරි නේද? පදයක් කියලා දින අක්ෂර වින්‍යාසයේ වරදක් නැහැ. නැවතීමේ ඉඩ තියෙනවා. විරාම ලකුණු තියෙනවා. හරි. ඔන්න දැන් පළවෙනි මේ වැකිය ලියුවා. අපි යමු දැන් දෙවෙනි වැකියට. මේකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා මොකද්ද? වයන්න නෑ නේද? අපි දානවා වයන්න දරුවන්ගේ. දැන් ඔන්න අපිට වරදක් අහු වෙනවා. ලියාගෙන යනකොට ඔන්න වරදක් අහු වෙනවා. එතකොට අපි දානවා කර්පාදයේ දැම්මා උඩින් දැම්මා. right? ඊළඟට අපි යමු බලන්න පුතේ. ඔව්හු කියන්නේ ඔහු කියන එකේ බහුවචන පදේ. ඔව්හු මාව ඉරටු වලින් මොනවා කළාද? සාදා ඔලාලවා අලංකාර කර නිකන් නෙමෙයි අලංකාර කර අහසේ පා කරති. නිකන් නෙමෙයි ආරම්භ කරේ ඉරටු වලින් හදලා කොළ අලවල අලංකාර කරලා අහසේ පා කරති. කවුද? ඔව්හු නම් අපි තියන්නේ අවසන් කරලා.
ඊළඟට සරුංගලය වන මම නැත්නම් මාගේ සරුංගලය වන මාගේ ප්‍රියතම මිතුරා වන්නේ සුළඟයි. ඔන්න අපි රචනාවක් සරුංගලය ගැන ලිව්වා. සුළඟයි. right? ඔන්න අපි සරුංගලය ගැන ලිව්වා රචනාව.